මොන වගේ ටොපික් එකක් දුන්නත් ඉංග්‍රීසි වලින් හිර වෙන්න නැතුව කතා කරන්න කැමති ඔයාට තමයි ඔන්න මේ අලුත් ලෙසන් සීරීස් එක. එහෙනම් අපි පටන් ගමු එපිසෝඩ් 2 part 1 talking about places. තැනක් ගැන ඔයාට ඉංග්‍රීසි වලින් කතා කරන්න ලැබුණොත් මොන වගේ දේවල්ද ඔයා කතා කරන්නේ? එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා. අද අපේ ටොපික් එක තමයි describe your hometown. ඔයා උපන් තැන ගැන විස්තර කරන එක. ඉතින් ඔන්න දැන් මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ හෝම් ටවුන් එක ගැන ඉංග්‍රීසි වලින් කතා කරන්නේ කොහොමද කියලා. මම කඹුරුගමුව ප්‍රදේශයේ උපන් කෙනෙක්. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ I am originally from කඹුරුගමුව. එහෙනම් කොහොමද මම ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපන් කෙනෙක් කියලා කියන්නේ? I am originally from ඇඹිලිපිටිය. ඊළඟට අපිට තව විදිහකින් කියන්න පුළුවන් මම කඹුරුගමුව කියලා හඳුන්වන කුඩා ගමක කෙනෙක්. I come from a small village called Kamburugamuwa. I come from a small village called Kamburugamuwa. ඊළඟට එය රටේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. It is situated in the southern part of the country. එය පිහිටා තිබෙනවා කියලා අපි කියන්නේ it is situated in රටේ දකුණු ප්‍රදේශයේ the southern part of the country. එය ශාස්ත්‍රීය හරිත පරිසරයකින් වට වී තිබෙනවා. It is surrounded by lush greenery. මෙතන අපි lush කියලා කියන්නේ ශාස්ත්‍රීය. greenery කියන්නේ හරිත පරිසරය. වට වී තියෙනවා කියලා කියන්නේ අපි කියන්නේ surrounded by. It is surrounded by lush greenery. එය ශාස්ත්‍රීය හරිත පරිසරයකින් වට වී තියෙනවා. මගේ උපන් ප්‍රදේශය ගැන මම කැමති එක දෙයක් තමයි එහි සාමකාමී වාතාවරණය. One of the things I love about my hometown is its peaceful atmosphere. සාමකාමී වාතාවරණයට අපි කියන්නේ peaceful atmosphere. මම කැමති එක දෙයක් තමයි කියන එක අපි කියන්නේ one of the things I love. One of the things I love. ඊළඟට එය විශේෂත්වයට පත් කරන්නේ එහි ස්වභාවික සුන්දරත්වයයි. What makes it special is its natural beauty. ස්වභාවික සුන්දරත්වයට අපි කියනවා natural beauty. ඊළඟට ඒ විශේෂත්වයට පත් කරන්නේ කියන අදහස අපි කියන්නේ what makes it special is. ඊළඟ එක. එහි ස්වභාවික සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධයි. It is well known for its natural beauty. එය ප්‍රසිද්ධයි කියලා අපි කියන්නේ it is well known. කුමක් සඳහාද? For its natural beauty. එහි ස්වභාවික සුන්දරත්වය සඳහා. එහි සාමකාමී සහ සැහැල්ලු වාතාවරණයක් තියෙනවා. It has a peaceful and laid back atmosphere. Laid back atmosphere කියලා කියන්නේ සැහැල්ලු වාතාවරණය. Peaceful කියන්නේ සාමකාමී. ඊළඟට නගරය සමග සැසඳීමේදී සාපේක්ෂව නිශ්ශබ්දයි. It's relatively quiet compared to the city. Relatively කියලා කියන්නේ මෙතන සාපේක්ෂව. Relatively quiet සාපේක්ෂව නිශ්ශබ්දයි. Compared to the city නගරය සමග සැසඳීමේදී. There is a strong sense of community. එහි මිනිසුන් අතර එකමුතුකම පිළිබඳව දැඩි හැඟීමක් තියෙනවා. මෙතන community කියලා අපි කියන්නේ මේ එකමුතුකමට. Strong sense කියලා කියන්නේ දැඩි හැඟීමට. Strong sense of community. එකමුතුකම පිළිබඳ දැඩි හැඟීම. මිනිසුන් සාමාන්‍යයෙන් එකිනෙකා ගැන හොයා බලනවා. People tend to look out for one another. One another කියලා මෙතන කියන්නේ එකිනෙකා කියන අදහස. හොයා බලනවට අපි කියනවා look out. Tend to look out කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොයා බලනවා කියන අදහස. ඊළඟට එහි ප්‍රදේශවාසීන් හිතවත් සහ සුහදශීලී. The locals are warm and welcoming. මෙතන the locals කියලා කියන්නේ ප්‍රදේශවාසීන්ට. හිතවත් සහ සුහදශීලී ස්වභාවයට අපි කියනවා warm and welcoming. ඒ කුඹුරු සහ හරිත පරිසරයෙන් වට වී තිබෙනවා. It is surrounded by paddy fields and greenery. හරිත පරිසරයට අපි කියනවා greenery. වට වී තියෙනවට අපි කියන්නේ surrounded by. ඊළඟට විවේක ගන්න සහ මානසිකව සැහැල්ලු වෙන්න ඕනෑ තරම් ස්ථාන තිබෙනවා. There are plenty of places to relax and unwind. Plenty of කියලා කියන්නේ ඕනෑ තරම්.
plenty of places. ඕනෑ තරම් ස්ථාන. relax කියන්නේ විවේක ගන්න. unwind මානසිකව සැහැල්ලු වෙන්න. එහි අත්විඳීමට බොහෝ දේ තිබෙනවා. It has a lot to offer. It has a lot to offer. ඊළඟට කාර්යබහුල හා කලබලකාරී ජීවිතයෙන් මිදීමට හොඳ ස්ථානයක්. It's a great place to get away from the hustle and bustle. මිදෙනවට අපි කියනවා get away. මොකෙන්ද මිදෙන්නේ? From the hustle and bustle. කාර්යබහුල හා කලබලකාරී ජීවිතයෙන්. මට එම ස්ථානය ගැන සුන්දර මතක රාශියක් තියෙනවා. I have many fond memories of the place. සුන්දර මතකවලට අපි කියනවා fond memories. මට එම ස්ථානයේ සමග දැඩි මානසික සම්බන්ධතාවයක් තියෙනවා. I have a strong emotional connection to the place. දැඩි මානසික සම්බන්ධතාවයට අපි කියනවා strong emotional connection. ඊළඟට මගේ ළමා කාලයෙන් වැඩි කොටසක් මම එහි ගත කර තිබෙනවා. I have spent most of my childhood there. ළමා කාලයෙන් වැඩි කොටසක් කියලා අපි කියන්නේ most of my childhood. එතකොට ගත කරනවට අපි කියන්නේ spend. there කියන්නේ එහි. මම හැදී වැඩුණේ එහි. I grew up there. හැදී වැඩුණට අපි කියනවා grew up. ඊළඟට විශේෂයෙන්ම මම හවස ගමේ ඇවිදින්න කැමතියි. මොකද අවට පරිසරය සංසුන් සහ ප්‍රබෝධමත්. I particularly enjoy walking around the village in the evening because the surroundings are calm and refreshing. Particularly කියන්නේ විශේෂයෙන්ම. Surroundings කියන්නේ මේ අවට පරිසරය. Calm and refreshing. සංසුන් සහ ප්‍රබෝධමත්. අනාගතයේදී මම වෙනත් කොහේ හරි ජීවත් වෙන්න ඉඩ තිබුණත් මම උපන් ප්‍රදේශය හැම විටම මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. Even though I may live somewhere else in the future, my hometown will always have a special place in my heart. Even though කියන්නේ එහෙම වුණත් I may live ජීවත් වෙන්න මම ඉඩ තියෙනවා. Somewhere else වෙනත් කොහේ හරි in the future අනාගතයේදී my hometown will always have a special place in my heart. මං උපන් ප්‍රදේශය හැම විටම මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. එය විශාල නගරයක් තරම් නවීන නොවෙන්න පුළුවන්. නමුත් මට නම් එය විශේෂ වෙන්නේ ඒ නිසාමයි. It may not be as modern as a big city, but for me that's exactly what makes it special. As modern as a big city කියලා කියන්නේ ලොකු නගරයක් තරම් නවීනයි කියන එක. එහෙනම් it may not be as modern as a big city. එය විශාල නගරයක් තරම් නවීන නොවෙන්න පුළුවන්. But for me, නමුත් මට that's exactly what makes it special. එය විශේෂ වෙන්නේ ඒ නිසාමයි. ඔන්න ඉතින් ඔයාට වගේ හෝම් ටවුන් එක ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් අද කියලා දීපු දේවල් ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් topic එකකින් ඊළඟ දවසෙත් අපි හම්බ වෙමු. හැබැයි එතකන් අද ඉගෙන ගත්ත phrases, අලුත් sentences practice කරන්න අමතක කරන්න එපා. Because practice makes perfect.